ඔයාටත් නිතරම පපුවේ දැවිල්ල එහෙමත් නැත්තම් උගුරට එනකම් ඇසිඩ් ගතිය වගේ ගෑස්ට්‍රයිටිස් ලක්ෂණ තියෙනවද? ඒ වගේම මේකට ෆැමොටිඩීන් කියන පෙත්ත පාවිච්චි කරලා තියෙනවද? ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ලංකාවේ බහුලවම පාවිච්චි කරන ෆැමොටිඩීන් ඖෂධය ශරීරයේ ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? ඒක නිවැරදිවම බොන්න ඕනේ මොන වෙලාවටද? සහ මේ බෙහෙත දිගටම පාවිච්චි කරද්දී ඔයා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන අතුරු ආබාධ මොනවාද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි වීඩියෝ එකට යමු. ෆැමොටිඩීන් කියන්නේ මොකක්ද? අපේ බඩේ ආමාශයේ ආහාර ජීර්ණය වෙන්න අම්ල ශ්‍රාවය වෙනවා. හැබැයි මේ අම්ලය ඕනාවට වඩා ශ්‍රාවය වුණහම තමයි අපිට බඩේ දැවිල්ල හෝ ગેස්ට්‍රික් ලෙඩ හැදෙන්නේ. මේන් කරන්නේ ආමාශයේ තියෙන අම්ල නිපදවන සෛල උත්තේජනය කරන හිස්ටමීන් රසායනිකය අවහිර කරලා අම්ල නිපදවන ප්‍රමාණය අඩු කරන එකයි. මේ බෙහෙත දෙන්නේ මොන වගේ ලෙඩවලටද? පපුවේ දැවිල්ල සහ බඩේ දැවිල්ල. කෑම දිරවීමේ අපහසුතාවය නිසා පපුව මට්ටමින් එන දැවිල්ලට. ગેස්ට්‍රයිටිස්. බඩේ තියෙන ඇසිඩ් උගුරට එන එක පාලනය කරන්න. බඩේ තුවාල. ආමාශයේ හෝ බඩවැල්වල ඇතිවන තුවාල සුව කරන්න සහ නැවත ඇතිවීම වළක්වන්න. අධික ඇසිඩ් ශ්‍රාවය වන විශේෂ ලෙඩ රෝග. උදාහරණයක් විදිහට සොලින්ජර් එලිසන් සින්ඩ්‍රෝම් වැනි ආමාශයේ අසාමාන්‍ය ලෙස ඇසිඩ් වැඩි වන රෝගී තත්ත්වයන්ට. බෙහෙත ලබා ගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඔසුසල් තුලින් මේ බෙහෙත මිලිග්‍රෑම් 10, මිලිග්‍රෑම් 20 සහ මිලිග්‍රෑම් 40 පෙති විදියට තියෙනවා. ලංකාවේ බහුලවම තියෙන්නේ ෆැමොටිඩින් මිලිග්‍රෑම් 20 සහ මිලිග්‍රෑම් 40. පහතින් දක්වා ඇත්තේ වැඩිහිටි මාත්‍රාවයි. සාමාන්‍ය බඩේ දැවිල්ලට මිලිග්‍රෑම් 10 හෝ මිලිග්‍රෑම් 20 කෑමට විනාඩි 15ත් 60කට කලින් දිනකට එක්වරක් හෝ දෙවරක්. ગેස්ට්‍රයිටිස් සඳහා මිලිග්‍රෑම් 20 බැගින් දිනකට දෙවරක් උදේ සහ රාත්‍රී. බඩේ තුවාල සඳහා මිලිග්‍රෑම් 40 එක පෙත්තක් රාත්‍රී නිින්දට පෙර සති 4 සිට 8 දක්වා වෛද්‍ය උපදෙස් මත. විශේෂ කරුණක්. මේ බෙහෙත රාත්‍රී නිින්දට පෙර ගැනීම වඩාත් සාර්ථකයි. මොකද අපි නිදාගන්න වෙලාවට බඩ හිස්ව පවතින නිසා ඇසිඩ් ගතිය වැඩි වෙන්න පුළුවන්. ෆැමොටිඩීන් එකෙන් පැය 10ක් 12ක් යනකම් ඇසිඩ් පාලනය කරනවා. අතුරු ආබාධ. හැම බෙහෙතකම වගේ මේකෙත් සාමාන්‍ය අතුරු ආබාධ තියෙන්න පුළුවන්. හැබැයි මේවා හැමෝටම හැදෙන්නේ නැහැ. සාමාන්‍ය අතුරු ආබාධ. හිසරදය, කලන්තය ගතිය හෝ කරකැවිල්ල, බඩ වීලීම හෝ බඩ බුරුල් කර යාම, කලාතුරකින් සිදුවන බරපතල අතුරු ආබාධ. වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතුයි. මානසික ව්‍යාකූලතාවය. වයසක අයට හෝ වකුගඩු රෝගීන්ට වෙන්න පුළුවන්. ඇඟේ පළු දැමීම, කසන්න ගැනීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය. පපුවේ තද ගතිය හෝ හෘද ස්පන්දනය වේගවත් වීම. විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු. වකුගඩු රෝග. ඔයාට වකුගඩු ආබාධ තියෙනවා නම් වෛද්‍යවරයාට අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද වකුගඩු වලින් මේ බෙහෙත පිට කිරීම ප්‍රමාද වන නිසා මාත්‍රාව අඩු කරන්න සිද්ධ වෙනවා. ගර්භණී සහ කිරි දෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීමෙන් වැළකිය යුතුයි. වෙනත් බෙහෙත් වර්ග. ෆැමොටිඩින් ගනිද්දී බඩේ ඇසිඩ් අඩු වන නිසා ශරීරයට උරා ගන්න ඇසිඩ් අවශ්‍ය වන වෙනත් සමහර බෙහෙත් වර්ග. උදා සමහර දිලීරනාශක ඇන්ටිෆංගල්ස් ක්‍රියා කිරීම බාල වෙන්න පුළුවන්. දුම්පානය සහ මද්‍යසාර. දුම්බීම සහ ඇල්කොහොල් පාවිච්චිය නිසා බඩේ ඇසිඩ් ගතිය තවත් වැඩි වෙනවා. ඒ නිසා බෙහෙත් බොන අතරතුර මේවා කළොත් බෙහෙතින් වැඩක් වෙන්නේ නැහැ. විශේෂ අවධානයට. පපුවේ දැවිල්ල කියන ලක්ෂණය සමහර වෙලාවට හෘදයාබාධයක මූලික ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. පපුවේ තද ගතියක්, අධික ලෙස දාඩිය දැමීමක් තියෙනවා නම් ඒක ගෑස්ට්‍රික් කියලා හිතලා ෆැමොටිඩීන් බොන්න එපා. වහාම ළඟම තියෙන රෝහලට යන්න. කිසිම විටක වෛද්‍ය නිර්දේශයකින් තොරව සති 2කට වඩා දිගටම මේ බේත තනියම ෆාමසි වලින් ගෙන බොන්න එපා. ලෙඩේ සුව නොවන්නේ නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගත යුතුයි.
බෙහෙත් පෙත්තක් වුණත් නිවැරදි අවබෝධයෙන් යුතුව පාවිච්චි කිරීම තමයි වැදගත් වෙන්නේ. අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමු වෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.